හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔන්න ගොඩක් කට්ටිය දැන් ශ්‍රී ලංකා නැවිගේටනේ මම හොයාගත්ත සුපිරි ගේම් එකක්. හරිද? යන් අපි ගේම් එක ඇතුළට මේ ගේම් එකේ ඇත්තටම දිනන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. හරිද? දිනන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. බලන්න සල්ලි දිනනවා ගොඩක් කට්ටිය දැන්. ට්‍රිබල් 8 එකේ තමයි මේක තියෙන්නේ. ට්‍රිබල් 8 ගිණුමක් හදාගන්න ඕන නම් දැම්ම මගේ පැත්තෙන් දිස්සෙන ප්‍රෙමෝ කෝඩ් එක දාලා account එකක් හදාගන්න ඔයාලට. ඒකට 100%ක බෝනස් අවස්ථාවක් ලබා ගන්න පුළුවන් පළවෙනි ඩිපොසිට් එකට. ඔරිජිනල් ලින්ක් එක හොයාගන්න ඕන සයිට් එක හදන්න එන්න මගේ ටෙලිග්‍රෑම් එකට. යට ටෙලිග්‍රෑම් ලින්ක් එක දාලා තියෙන ටෙලිග්‍රෑම් එකට ඇවිල්ලා ඒකේ තියෙනවා මම ඔරිජිනල් සයිට් එක රෙජිස්ටර් වෙන ලින්ක් එක දාලා ඒකින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. නැත්නම් යටින් කමෙන්ට් බොක්ස් එකෙත් දාලා තිනවා ට්‍රිබල් 8 එක රෙජිස්ටර් වෙන්න. එතනින් ගිහිල්ලත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරිද? අර ෆේක් සයිට් වලට යන්න එපා. ඒවට ගියොත් සල්ලි දැම්මනම් දැම්ම. හරිද? ගොඩක් කට්ටියට සල්ලි ගන්න බැරි වෙලා තිනවා. එක එක ෆේක් ඒවට අහු වෙලා ෆේක් තියෙන ස්කෑම් තියෙනවා. බොරු හැක් ඇප් දෙනවා කිය ස්කෑම් එහෙමත් යනවා. අහු වෙන්න එපා. මේ ගේම් එක ලොකු ගණන් වලින් ගුණ වෙනවා. ඔන්න 100ෙන් ගුණ වුණා 30, 8 ගුණ වුණා 50න්. හරිද? දැන් ওই දෙකෙන් එකක් ආවොත් එහෙම දැන් ඔයා හිතන්නකෝ 30ට ඔයා රුපියල් 100ක් දාලා ඔන්න ඒක ආවා. ඒක ආවොත් එහෙම ඔයාලට 100කින් තමයි හම්බෙන්නේ. හරිද? දැන් මෙතන 30 අංක වලට එහෙම දාන්න එපා. ඒවා තියෙන 1යි 40 ඒවා 1යි 20 ඒවා දෙකක් දුකුත් තියෙනවා. එහෙම දාන්න ඕන 1 2 5 වගේ අංක වලට දාන්න. ඔයාලට දිනුමක් ගන්න පුළුවන්. මම දාලා පෙන්නනම් ඔට්ටුවක් 81ක් තියෙන එක අපි මේක අපි කරමු 84ක් වගේ කරමු. 84ක් වගේ කරමු. උතු රුපියල් 3000ක් වගේ හොයන්න බලමුකෝ. ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර්ස් 10ක් වගේ, රුපියල් වලින් ගත්තොත් රුපියල් 3000ක් වගේ හොයන්න බලමු. මෙතන මේ වෙන රුපියල් වලින් ඔන්න 5 වැඩි වුණා 10යි. ඇත්තටම මේක සුපිරියක්. හරිද? ඇත්තටම මේක හොඳයි. දැන් දෙකට දානවා නම් දැන් මම ඕන රුපියල් 100ක් දාතේ දෙක ආවොත් මම ඔයාලට පෙන්නන්න. දෙක ආවේ නැහැ. දෙක ආවොත් දැන් 100ක් දැම්මොත් 300ක් අපිට හම්බෙන්නේ. හරිද? 300ක්. මාරම chance එකක් ඒක. ඔන්න 8 ආවේ 8 50න් 8 නෙවෙයි එතන එක ආවේ 8 කලින් ගියා 50න් වැඩි වෙලා. හරිද? දැන් හිතන්න ඔය 50න් වැඩි වෙලා තියෙන එක රුපියල් 100ක් වගේ දාගත්තා නම් කොහොමද? සුපිරියක් නේද? රුපියල් 5000ක් එනවා. 1000ක් වගේ දා තිබුණා 50000ක්. ඒ වගේ chance වදිනවා. හරිද? දැන් ඔයා හිතන්නකෝ දැන් මම 22 දෙකට දැම්මේ. ඒ හින්දා ආයේ දෙකට මම බෙට් කරා. ආයේද ඔහොම ටිකක් වැඩිපුර බෙට් කරලා තියෙද්දි හදිස්සි හරි ආවොත් දැන් ඔයා හිතන්නකෝ ඒක හදිස්සි හරි ආවොත් ඒ සල්ලි ටික කෙලින්ම ඔයාට ලොකු ගාණක් එනවා ඈ. එහෙම ලොකු ගාණක් දෙන්න ගමන් කෙලින්ම විත්ඩ්‍රෝ එකක් දාගන්න ඕනි. මගේ මතේ නම් ඒක. ඔන්න දෙක ආවා. හරිද? ඔන්න දෙක ආවා. ඔන්න රුපියල් 600ක් දැන් මට ගෙවන්න ඕනි. රයිට් ඔන්න රුපියල් 600ක් ගෙව්වා. දැක්කනේ සුපිරියක්. හරිද? දැන් ආයේ දෙකට බෙට් කරන්න යන්න එපා. හරිද? දෙකට දාන්න යන්න එපා දැන්. දැන් පුළුවන් නම් ඔයාලා දාන්න මේ දැන් මේ වගේ අවස්ථාවල එක ඔට්ටුවක් ගත්තම එක පස්සේ වෙලාවක් ගහන්න නැත්තම් එක දෙක වගේ අංක වලට ඇත්තන ඔට්ටු දාන්න ඕන හොඳයි. අර එක දිගට දාගෙන යන්නත් එපා. ඔන්න එක 5 ගුණයක් වුණා. දෙකට දා තිබුණා 5 ගුණයකින් තමයි හම්බෙන්නේ. බලමු අපි ඒක එයිද කියලා. ගොඩක් වෙලාවට එක වැඩි වෙනකොට නම් එනවා මේ වගේ. මේකත් එහෙමයි මෙගා වීල් එකත් එහෙමයි. හරිද? නැහැ ඒ දෙක ආවේ දෙක දැන් එක ආවා ටිකක් කමන්නේ. මම මේක දාන්නම් 5ට 100ක් දානවා. 5ට ඔන්න 100ක් දාලා තින්නේ මගේ දැන් 84ක් හදන්නනේ මම බැලන්ස් එක හදන්නේ. බලන්න try කරන්නේ. අපි බලමු 84ක් හදාගන්න පුළුවන් නේද කියලා. ඔන්න 5 වැඩි වෙලා තියෙන්නේ 10 ගුණයකින්. හරිද? ඔක ආවොත් එහෙම වාසියක් ඈ. ඔන්න රුපියල් 100ට රුපියල් 1000ක් වෙනවා එහෙම වුණොත්.
ඕනෑ එක ආවේ එක තමයි ආවේ. කමන්නේ මම පහට ආයෙත් දානවා. තව 100ක් දානවා. මොකද මෙතනින් මම අර ලාභය කියලා බලාපොරොත්තු වෙන්නේ පොඩි ගාණක්. හරිද? රුපියල් 100ක් මට ලාභය ආවත් ඇති. ඒක උඩ මට ලොස් එකක් නෑනේ බා. ලොකු ලොස් එකක් වදින්නේ නෑනේ. දැන් අනිවාර්යෙන් මේක සෙල්ලම් කරනවා නම් මේ පහට වගේ දානවා. ඇත්තටම සල්ලි ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ. රුපියල් අඩුම 10000ක්වත් තියාගෙන ඉන්න මේක සෙල්ලම් කරනවා නම්. මොකද නැත්තම් ලොස් වෙලා යන්න පුළුවන්. හරිද? 10000ක් 10000ක් 8000ක් වගේ තියාගෙන ඉන්න එකනේ සෙල්ලම් කරන්න. ඇත්තටම මැච් එකක් ගහගන්න පුළුවන්. රයිට්. ආයෙත් ඒකට දැම්මා ඔන්න. අපි බලමු මෙතන 400ක් දාමු. ඔව් එක ආවොත් එහෙම එතකොට අපිට ෂේප් වෙනවා. දාපු ගාන ෂේප් වෙනවා. ඒ වටේ ಗುಣ උන්නේ නැහැනේ. ඒ වටේ පහ ආවා මචං. පහ ආවා. නමුත් අපරාධි මම මේ අනිත් ඒවට දාන්න ගියේ අවුලන්නේ. සාමාන්‍යයෙන් වින් එකක් ගත්තා. ඒත් මචං මේ මම අනිත් ඒවට දාන්න ගියේ නැත්තම් මට ඇත්තටම හොඳ ගාණක් හොයාගන්න තිබ්බා. එකට දැම්මා. එකට දැම්මා. දෙකටත් දාගමු. මේ දෙකට අනිවාර්යෙන් මම බෙට් කරනවාමයි මචං. හරිද? එකටයි දෙකටයි බෙට් කරන්න. ඔයාලගේ ලොස් එකක් නැතුව බෙට් කරන්න පුළුවන්. ඔන්න දැන් 30 1000න් වැඩි වෙලා තියෙන්නේ. හරිද? ඔය හිතන්නකෝ දැන් ඔය දාගත්ත 100ක් ඔය 30ට දාලා හදිස්සි හරි ආවා කියලා. එතකොට කෙලින්ම ඉතින් කොහොමද? ආයෙත් කල්ල මරේ මචං. හරි? මේ වගේ මේකයි තියෙන වාසිය. අර ඇවියට වගේ නෙවෙයි මචං. ඇවියට එක අපි අල්ලගෙන ඉන්න එපා. ඒක උඩ ගොඩාක් දුරට ඒක වෙන වැඩක් නෙවෙයි. රයිට්. ඔන්න 400යි රුපියල් 100ක ලාභයක් නැවතත් අපි දාගමු. එහෙම සාමාන්‍යයෙන් මචං ගුණ වෙලා එන්නත් පුළුවන්. හරිද? ගුණ වෙලාව කියන්නේ සුපිරියක්ම තමයි. රයිට්. ඔන්න දැන් තමයි එක එන්න ඕනි chance එක. හරිද? එක එන්න ඕනි වෙලාව දැන් 5 ගුණයක් වෙලා තියෙන්නේ. දැන් මං හිතන මේක එකේ එයි වචා. හරිද? බලමු ගොඩක් මට ෂුවර් නැත්නම් දැන් එකේ එයි කියලා. අපි බලමු. අයියෝ අටට අයියෝ ඇයි තව එකක් පැන්නේ? පයින් නැතුව එකක් තිබ්බත් එච්චරයිවා. එකක් පැන්නත් එච්චරයිවා. තව කමන්නේ. ඔන්න රුපියල් 300ක් ලොස් වුණා. 400යි 500ක් දාන්න ඕනේ මේකට. මේකට 200යි. රයිට්. අපි යම් බලන්න. දැන් අනිවාර්ය එකක් වදින්න ඕනි මචං. හරිද? අනිවාර්ය එකක් වදින්න ඕනි. මේ අංක දෙකම එකපාරේ ඉන්න නැතුව තියෙන්න බෑ. දෙක තුනක් යන්න පුළුවන් ඉන්න නැතුව. ඊට පස්සේ එන්නම ඕනි මචං. ඔය අංක දෙකට හොම බෙට් කරනවා නම් අනිවාර්යෙන් සල්ලි තියන්න. රුපියල් 25න් විතර බෙට් කරන්න මචං. 25න් විතර බෙට් කරන්නේ මචං. මං කිව්වේ අංක දෙකෙන් එකක් එන්න නැතුව තියෙන්න බෑ. ඉන්න ඕනි. රයිට්. ඔන්න ඉතන ලොකු මේකක් නෑ ඉතින්. මට ඇත්තටම මේ වාසියක් නැහැ. කමක් නැහැ. අපි බලමු. ඇත්තටම ಗುಣ වෙලා ආවේ නෑනේ බං. මට තාම එකක් මේ වීඩියෝ එක කර දාගන්න. නැත්තම් මට ඇවිල්ලා තියෙනවා කලින් මේකේ.
මට ඇවිල්ලා තියෙන මේක 20න් ගුණ වෙලා ඇවිල්ලා තියෙනවා. ඔය එක එහෙමනම් මචං ගොඩක් වැඩියෙන් කියන එක 10න් මේ වෙනවා ගොඩක් දුරට. එක 5න් 10න් වගේ තමයි ඔන්න 30 ආවා. 30ට දාලා තියෙනවනේ ඔන්න 30 ගුණයකින් තමයි ගෙවන්නේ. 30ට දාලා තියෙනවා රුපියල් 100ක් දාලා තිබ්බොත් 30 ගුණයක් වෙනවා. ඒ රුපියල් 100 30 ගුණයකින් වැඩි වෙලා තමයි අපිට හම්බෙන්නේ ඇත්තටම 600යි. මෙතන දාගමු අපි 300ක් දාගමුනේ. මේ වැඩේ මචං මම මේ දාගෙන විදියට මට මේ මල්ටිප්ලයි එකක් වැදුන්නේ නැත්තම් මේ ඇත්තටම මේ මට පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් අර දාපු ගානම තමයි අනිත් පැත්තට වැටෙන්නේ. මම මේ දාන විදිය දැන් තමයි මට තේරුනේ මචං. අට 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 මචං ආව ඉලක්කම සාමාන්‍යයෙන් දැන් දෙකේ ඉලක්කම ආවේ නැහැ. සාමාන්‍යයෙන් දෙකට දාගන්න නම් කීයක් දාගන්නද? 500ක් 300 නේ. 600ක් දාගමු අපි. 600ක් දාගමු. එකට දාන්නේ නැහැ මම දැන්. දෙකේ ඉලක්කම දැන් 1යි 2යි 3යි 4යි 5යි 6කින් ඇවිල්ලා නැහැ. ඒකයි මම දාන්නේ. සාමාන්‍යයෙන් ලොකු ගාණක් ගන්න බලාපොරොත්තු වෙන අම්මට සිරි 20 ගුණයකින් වැදුණා අනේ වරෙන්. මේක වරෙන්. අනේ වරින් අඩෝ බලු වැඩ නම් කරන්න එපා වරින්. රයිට් මචං මන්ට හිතෙන්නේ ආවා. අයියෝ බං සෙට් බං පින නැහැ ඒකට නම් පින නැහැ. පින නැහැ මචං පින නැහැ. ඒකට කියන්නේ පින නැහැ. එතන නැත්තම් 12000ක් විතර කඩන් තිබ්බ වෙලාව. හරි කමන්නේ ආයි එකක් එන්නත් පුළුවන්. අන්නේ 8.50න් වැඩි උනේ. අඩෝ දෙක ආවේ නැහැ ඉස්සෙල්ලා. දෙක ආවනම් අඩ මං සතුටින් ඉබා. අම්මට සිරි වෙනවා මේ 47ක් ආවයි. අර මේකේ මේ දිගට බලන්න පුළුවන් අර ඕක මෙගා වීල් එකේ රූපියක් කෑ ඕක මේ හොයාගන්න පුළුවන් මේ 40 කැලීම අල්ලන්න පුළුවන් ඊසි අල්ලන්න පුළුවන් කියන්න එපා මේ ඩගින්න මම මේ ඔට්ටෝ දාගන්නක ඊසි අල්ලන්න පුළුවන් කියන්නේ මේ එක අපිට බලන්න පුළුවන් හිස්ටරි එක මචං බලන්න පුළුවන් ඇති වෙන්නේ මෙගා වීල් එකේ. දැන් මේකේ බෑ මට මේ VPN එක දාලා හින්දා මචං ඒක පෙන්වන්න විදියකුත් නැහැනේ. දහය ආවේ 10 1500ක් දැම්මේ දැන් දාන්න වෙනවා 2000ක් වගේ දාන්න වෙනවා. 2000ක් දැම්මා. සාමාන්‍යයෙන් දැන් මචං මං හිඳිලා ඉන්නේ දැන් හිඳිලා ඉන්නේ දැන් 75යි මචං. ඔන්න තව 5ක් කියලා වෙලා තියෙනවා. 5ක් නෙවෙයි 6ක් වගේ කියලා වෙලා නේද? 6ක් වගේ කියලා වෙලා තියෙනවා. අම්මට සිරි වෙනවා දැන් දෙක වරෙන් දෙක වරෙන් දෙක අඩේ වරෙන් අම්බෝ වරෙන් අනේ ඉතින් බං එපා වෙන්නේ ඕකනේ බං. අර පහ ඇවිල්ලා වැඩක් නෑනේ බං. ඇත්තටම මට කිසි තේරුමක් නෑ පහ ඇවිල්ලා. මහා ජරා අංකයක් බං පහ කියන්නේ. මහා ජරා ගොන් ගෝත අංකයක් පහ කියන්නේ. දෙකේ ඉන්නේ නෑනේ.
කාලකන්ණි කාලකන්නිම තමා බං. රෙද්ද දෙක දුන්න නම් මොන වෙනවද? අර වයි පහ. මහ කාලකන්නියන් කිය. වැඩක් නෑ බං, මට මේ වින් ටිකක් දුන්න මේ රෙද්දෙන්. ඒකයි බං මම උඹලටත් පෙන්වන්න වීඩියෝ එකක්ම දාගෙන මේ කරන්න හැදුවේ පාර. මොනේ මේ හොයියෝ තීරට බලපං. එතනත් කෙලවුණ හැටි. මේ අංක දෙක එන්නෙම නෑ වගේ බං. ඌ 67යි බං. අඩෝ දැන් ආවොත් 15000ක් වෙන 15000ක් ආවොත් ඒ චුට්ටක් වැඩි වෙනවනේ. කමන්නේ දැන් හරි වරින්කෝ. හොප් මං හිතුවේ දෙක වැඩුණා කියලා බං. දෙක කාලකන්ණි දෙන්නේ නෑ බං. බලපංකෝ. බලහන් ගෝත ගේම් එක මට මේ මෙච්චර මේ වුණේ බං. අර මේ මම අර දෙකකට දාගෙන ආවනේ. ඒකයි බං වැඩි කර කර ආවනේ. අර ගොංගෝත ගේම් එක. අපෝ උඹලා සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරන්න හිතන්නවත් එපා මේක. හරිද? මං සුපිරි කීකේ ආව තමයි මචං. හරිද? ඒ මට කලින් වින් එකක් දුන්න හින්දා දැන් මම උඹලට කියන මේක ගහන්න එපා කියලා. මේක වැඩන්නේ. වැඩන්නේ කියන්නේ මම 50න් නවත්තනවා මේක. හරිද? 30000ක් ලොස් වෙනවා ඒකට. ඒ තවුලන්නේ ගමන්නේ. දුකක් නෑ. 50න් නවත්තනවා. අර බලපන්. එනව කැතයි බං අර 5 කින අංකේ. එන කැත අංකයක්. ආයි 30 ආවා බං. අයියෝ. මොන් දැන් MK අන්තිම එක මචං. අන්තිම එක. ආයි නෑ මචං. අන්තිම එක හරි. ඔන්න මගේ දැන් 30ක් මචං ලොස් වෙනවා මේක බම් මේ රෙද්ද ගේම් එකේ. ඔන්න 30ක් ලොස් වුණා මචං. හරිද? ආයි නෑ. ඔන්න මගේ මචං ගත්ත එක මොන් ලොස් වුණා. ආයි නෑනේ මචං. ආයි නෑ. ආයි කිරි කතාවක් නෑ. ආයි කිරි කතාවක් නෑ. ඕක එන්නෙත් නෑ. ඕක එන්නෙත් නෑ. මන් දන්නවා එන්නේ නෑ. ආවේ නෑ බං. අයියෝ මං හිටියේ ඒ කියලා. තව එකක් දැම්මා. එන්නේ නෑ වගේ බං. තව එකක් දැම්ම බං. එන්නෝ බං. වරින් යකෝ මේ දැන් නම් 40ක්ම ලොස් ඈ. මේ දෙයියෝ බැලුවා වගේ ආවා. ඒ 10ක් ලොස් කමන්නේ. කමන්නේ. හිතට කමන්නේ. මගේ හිතට හරි නෑ මචං ඒ වුණාට. මගේ හිතට හරි නෑ ඒ වුණාට දෙක කියන අංකේ මගේ අංකේ 10ක් ලොස් මචං. හරිද? දැන් 5ක් හොය 3ක් හොයන්න ඇවිල්ලා දැන්. අඩේ උණවයින් උනේ නෑ බං මේ වගේ ගොහොත බලු වැඩක්. දෙක කියන අංකේ දැන් වරෙන් දැන් එන්න ඕනේ මචං. දැන් ගොඩක් වෙලාවකින් ඕක එකපාරට එනාවි. දැන් එන්න ඕනේ අනිවාර්යෙන්. ඒත් නැද්ද?
එක ආවේ එක. හරි දැන් එක මෙච්චර වෙලා ආවා. එක දැන් මෙච්චර වෙලා ආවා. කමන්නේ දැන් දෙක වයි. දැන් උඹලට පේනවා මචං දැන් මගේ 69යි තියෙන්නේ බැලන්ස් එක. දැන් මට මචං මල්ල පයින්නවා. 750ක් දැම්මා. හිමීට යන්න ඕනි. ඒත් නෑ මචං. ඒත් නෑ වැඩි කරේ නෑ මගේ අංකේ. කමන්නේ මචං. දැක්කම මචං හෙන්න වෙනස්කම් කරන්නේ අපිට. හරි ආවා ඔන්න ආවා. රයිට් ආවා. 71යි මචං ඔන්න තව 10000ක් හොයන්න ඕනේ. තව 10000ක් හොයන්න ඕනේ. දැන් මොකක්ද ආවෙන්නේ ඉතින් අංකේ? අංක 15. 15ට දැම්ම දැන් 250ක් දානවා. දැන් මෙච්චර වෙලා අංක 15 ආවේ නෑ. අංක 15 ආවේ නෑනේ. අංක 15 වැඩි වුණෙත් නෑ. දැන් මම මෙච්චර වෙලා බලාගෙන හිටියා ආවේ නෑ. දුන්නේ නෑ මට. අංක 15 අනිවාර්යෙන් අන්න සුද්දා අන්න පාස් වෙලා යනවා. අංක 15 එපා. හරිද? මං දානවා අංක 2. දැම්මා මචං 1200ක් දැම්මා 70යි ඉතිරි 70ක් ඉතිරිනේ දැම්මා. මම යාවේ නැත්තම් යනවා කියලා දැම්මේ බා. දැන් ඔහොම ලොස් එකක් වුණා කියන්නේ මම අනිවාර්යෙන් මේක හදනවා. මේ ගාන දැන් ටික ටික මම වැඩි කරන්න වෙනවා මට. මට උඹලා ඉවසීම තියාගෙන ඉන්නේ උඹලා සෙල්ලම් කරද්දී. අංක 1 ඒත් අංක 1. අංක එකම වරෙන්. එකම වරෙන්. සාමාන්‍යයෙන් ලොකු ලොකු ගණන් දාන්න යන්න එපා. මේවට මම මේ දාන්නේ චුට්ටක් ලොස් වුණානේ බා. ඒ ටිකක් හදාගන්න දැන් දෙක එන්න ඕනේ අනිවාර්යෙන්. ඒකයි මම මේ දාන්නේ. දෙක අර ගොඩක් වෙලාවට ගියේ නෑනේ බා. ඒ හින්දා අනිවාර්යෙන් දෙක එනවා. ඒක ෂුවර් මට. දැන් එන්න ඕනේ හරිද? ඒක ෂුවර් හින්දා තමයි මම මේ දාන්නේ ටිකක් වැඩි කරලා දැම්මේ. දැන් අචං ආවොත් එහෙම ලොකු දෙයක්. මට ඉතින් කියලාවත් කරගන්න බැරි දෙයක් තමයි දැන් දෙක ආවා. අයියෝ නෑනේ බා පැනපන්කෝ. අච්චර අර දෙක තියෙනවා පයින්නේ. දැන් මචං මේ කියන්නේ මල්ටිප්ලයි එකක් දුන්නටත් දෙක දෙන්න ඕනේ. අර ගොඩාක් දුර ගියානේ දැන් ඉස්සෙල්ලා දෙක දෙන්නේ නැතුව. එහෙනම් දෙක කියන අංකේ අනිවාර්යෙන් එන්න ඕනේ. ඒකයි මම මේ දාන්නේ. අර මෙහෙම ඔයාලා සෙල්ලම් කරද්දි ඉතින් එකපාරම මෙහෙම දාන්න යන්න එපා ලොකු ලොකු ගණන්. උඩට ආවේ නැත්තම් ඉතින් සොරිම තමයි. කමන්නේ මම 50ට මං ආයේ 50ට වැටුනොත් මං අඩු මේ සෙල්ලම් කරේ නවත්තනවා කියලා තමයි හිතාගෙන දාන්නේ මේ සෙල්ලම් කරන්නේ. අංක 15 මේ අර මොකද උඩ පෙන්දක් තියෙන්නේ ඒකේ මට සැකයි ඒක හොර කරනවද කියලා. ඒක පාරම ස්ලෝ වුණා අතන වැඩිච්ච ගමන් දැන් අච්චර ස්පීඩ් එක 60යි තියෙන්නේ 60යි.
අංක දෙක වැඩි උන්නේ නේද? අංක දෙක එහෙම වෙනස්කම් කරනවා එනට බා. සිරාට මර එකට වගේ දාගෙන ආව නම් එකට මන් දාන්න නැත්te වැඩිය මචං එකට දාගෙන ඇවිල්ලා මේ ඔයගේ ලොස් එකක් ටිකක් සැරටම වදිනවා. දැන් දෙකෙත් වැදිලා තියෙන සැරට. දැන් මම සැරටම වදී වගේ මටත් හිතෙන විදිහට මචං. කමන්නේ 52යි අන්තිම ඔට්ටුව දාලා තියෙන්නේ 52යි. අර බලපන් 15 වැඩි වුණා දෙක වැඩි කරේ නැහැ. හෙන ගහලත් මදි මුන්ට. අන්න දෙක ආවා. ඇති යාන්තම් දෙක ආවා. දෙක ආවා. 76යි ඔන්න 76යි බැලන්ස් එක. දැන් මචං අනිවාර්යෙන් දෙක යන්න ඕනි ළඟ. එහෙනම් මම 500න් වැඩි පටන් ගන්නවා. දෙක අනිවාර්යෙන් ළඟ යන්න ඕනි. 1000කින්ම වැඩි පටන් ගමු. මම මේ මචං වැඩි කරලා දාන්නේ අනිවාර්යෙන් යන්න ඕනි කියලා මම දන්නවා. හරිද? යනවා කියලා මට තේරෙනවා මේ ළඟ යනවා කියලා. ඒ කියන්නේ මගේ සල්ලි ටික ලොස් නොකර ළඟ අනිවාර්යෙන් දෙක වදිනවා කියලා තේරෙන හින්දා තමයි මම දාන්නේ. අර උඹලා නිකන් පිස්සු වගේ දාන්න එපා. හරි? මේ ගේම් එක මම එකපාරක් ගැහුවා. එතකොට සාමාන්‍ය මම ලොස් වුණා. මෙච්චර ලොස් වුණේ නැහැ. ඒ වුණාට මේ ඒ ගියා වගේ තමයි අදත් යන්නේ. තාමන්නෙන් අර මේ අද ටිකක් ලොස් එක වැඩි. මට දෙක ළඟ වදින්න ඕනි. අටට වැටුණා කමන්නේ. 80 කීයද මම හදනවේ 84ක් නේ 85ක් හදමු. 85ක් කරේ 84ක් කරේ හදමු. අනිවාර්යෙන් අංක දෙකේ ඉතින් ඕවා ඉන්නේ මන් දන්නවා බං ඉන්නේ කියලා. මං ඒ හින්දා ඔයා මේ කරන්නේ අර 8 නම් ආව කාලකන්ණි අංක බං. ඕවා එන්නේ කියලා මන් දන්නවනේ බං. ඕ මං හිටියේ ඒ කියලා බං. අර බලපන් ඉතින් ඇයි අරකට පැන්නේ? ඒ සිරාවට මං හිතන්නේ ඒ කියලා විශ්වාස කරායේ. ඒකට උම්මාගෙන් ආතල්ලයක් ගත්තා. උම්මගෙන් ආතල්ලයක් ගත්ත බං. උඹලා සෙල්ලම් කරනවා අනිවාර්යෙන් අඩුවෙන් සෙල්ලම් කරපම් මචන්ලා නැත්තම් ලොස් වුණොත් එමේ ඉවරයි ඈ. මගේ මේ බැලන්ස් එක ටිකක් වැඩි හින්දා යන්ත කැරිසිලා බේරුනේ. සාමාන්‍යයෙන් මචං මේ බැලන්ස් එකක් තියාගනින් හරිද? බැලන්ස් එක හොඳ බැලන්ස් එකක් තියාගනින් නැත්තම් බෑ මචං. ඔන්න ආව දෙක. අංක දෙක ආවා. 79යි ඊසි ඉතින් ඊසි. දැන් මචං දෙක අනිවාර්ය දෙක මචං ඩබල් ඒ කියන්නේ දෙක ගිහිල්ලා තුන් පාරක් ගියේ නෑ. හරිද? දෙක ගිහිල්ලා එක ළඟ දෙකේ වතුනක් වැදුනා කියන්නේ ඉතින් ටික මචං හිතා ගන්න පුළුවන් දෙකයි යන්නෙම නෑ කියලා. මේ දුරින් වගේනේ යන්නේ. මට හිතෙන මේක යයි කියලා. අඩෝ මං හිටියේ දෙකට වැටුණා කියලා බා. හරි ඔන්න ආවා. කෙලින්ම කීයද 81යි. 81යි. ඔන්න දෙක දෙපාරක් ගියා. ඔන්න ඊළඟ එකටත් මම දැම්මා 83ක් නෙවෙයි 84ක් හදන්න ඕනි කමන්නේ. ඊළඟ එකත් දෙක එන්න ඕනි.
ඊළඟ එකත් දෙකේ එන්න ඕනි. එක වැඩි වෙන්නත් ඕනි වෙලාවකට. වැඩි උඩ්ඩෑරුවක් කාලා ගන්න යක්කේ. දෙකේ කෑලි තුනක් වැදිච්ච ගමන් මං යන්න මචං. ආයි දෙකේ කෑලි ෂුවර් කරන්න බෑ ගොඩක් දුරට. එක ළඟ තුනක් වැදුනොත්. තුනක් වැදුන්නේ නැහැ. බලමු ඊළඟ එක දෙකේ කෑල්ලක් වදින්න පුළුවන් ගොඩාක් දුරට. මගේ ටාගට් මේ වෙලා තින්නේ. මගේ ටාගට් නෑ දැන්. ටාගට් නෑ කියන්නේ මේවා මේ ටාගට් කව නෑ තාම. මම 84ක් නේ හදනවා කිව්වේ නේ. ඔන්න 78කට ආයෙ වැටුණා මචං. ඕවා වැඩි වුණාට දෙක වැඩි වෙලා අපිට එන්නේ නෑනේ බා. අර ඒක අංකයක්වත් වැඩි වුණේ නෑ බා. ගොඩක් කට්ටිය මචං මේ වගේ ගේම් ගහන්න ආසයිනේ බා. ආස වුණාට කමන්නේ සල්ලි ටිකක් තියාගෙන වරෙන් එනවනේ. හරි ඇත්තට මේවා ගේම් වල දිනන්න පුළුවන්. හරිද? දැන් සමහර කට්ටිය දැන් මං හිතන විදිහට නෙවෙයි හිතන්නේ. දැන් ඌ හිතනවා දැන් එක ගියේ එකට දානවා කියලා. එකට දාමු එක ආවොත් දිනුවා. අනිවාර්යෙන් මම මේ දෙක දැන් ආයි ළඟ දෙකක් වදිනවා කියලා දන්න හින්දා තමයි මම මෙහෙම දාන්නේ. මේක ඇතුළේ සෙල්ලම් කරලා ටිකක් බලද්දි මචං අපිට අඳුර ගන්න පුළුවන් මේක කොහොමද මේක වැඩ ටික යන්නේ කියලා. දැන් අර හදිස්සියේ හරි අර වගේ එකක් ගියොත් ඉතින් බේරෙන්න ඉතින් සල්ලි තියෙන්න ඕනේ. ඔන්න 40 100කින් වැඩි වුණා මචං. හරිද? තහංගෝ 40ට 3000ක් දාලා තියද්දි කොහොමද 100 ආවොත් ඒ වුණාට මට දුක මචං. මට ආවේ නෑ නඩ වැඩි වෙලා. වැඩි වෙලා ආවේ නෑනේ බා. 75 60 දී නවත්තනවා සෙල්ලම් කරන එක. 60 දී නවත්තනවා මචං සෙල්ලම් කරන එක. 20ක් නේද ලොස් එක තියෙන එක කොහොම හරි හොයා ගන්නවා. හොයාගන්න බැරි වෙන එකක් නෑ පුළුවන්. මෙහෙම ලොස් වුණාම මම අර අනිත් දවසේ සෙල්ලම් කරන්න යද්දි ටිකක් අර ඒ කියන්නේ දැන් ඔයා හිතන්න කට්ටිය හිතන්නකෝ දැන් ලොස් වෙලා මං ආයේ දැම්ම සෙල්ලම් කරන්න යන්නේ මං නැවතුවාමයි දවසකින් දෙකකින් වගේ තමයි ආයේ එන්නේ. නැත්තම් මචං අපි ලොස් වුණාම තමයි හරි ආවා. දැක්කනේ ආවා ඊසි. ඔන්න 85ක්ම හැදුවා. හරිද? දැන් මචං මට මේ අර ලොකු මේකක් අහුනේ ඉඳලා තමයි මම හිතුවේ සාමාන්‍ය දෙකේ කැලි ටිකක් එන්න පුළුවන් කියලා. ඔහම හිතලා සෙල්ලම් කරන්න පුළුවන්. හරිද? දැන් ඒ කියලා ඔයාලා මේ එක දිගට දාන්න එපා. දැන් මං දානවා දාන්නේ 25න් මචං. හරිද? මම ලොස් එකත් හරිද දැන්. ඇත්තටම මේ දෙකේ කෑලි එන්න පුළුවන්. හරිද? ඔය වගේ දෙකේ කෑලි තුනක් එක ළඟ වැදුනොත් දෙකේ කෑලිම තුනක් එක ළඟ වැදුනොත් අනිවාර්යෙන් දාන්න එපා. ඒක එන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ. ඒ වගේම එන්නේ නැහැ ගොඩක් දුරට. ඔන්න දැන් 85ක් තියෙනවා. මම තව ඔන්න ඔට්ටු දෙක තුනක් දාලා යන්නම්. 179ක් තියෙනවා මචං. ඒක මොනා හරි කරන්න. අර එහෙමවත් ඉන්නේ නැහැ. දෙකේ ඉන්නේ නැහැ මචං. ගුණ වෙලා ඉන්නේ නැහැ. දැක්කනේ ඔයාලා මේ සාමාන්‍යයෙන් 25න් වගේ ගේම ගහනවනේ ඇත්තටම 18 වගේ යද්දි මචං ඇත්තන 60 ගානේ එනවා. මේ මම අර වැඩියෙන් දාන්න කියනවා 500 පටන් ගත්තා 1000න් පටන් ගත්තා එහෙමනේ. එහෙම කළා තමයි මම අර ලොස් එක කවර් කරගත්තේ. ලොස් එකක් ගියේ හින්දා සාමාන්‍ය අර එක දිගට දෙකේ ඒවා ගිහිල්ලා මම ඒක ඇති වෙන දෙක දෙන මේ වගේ ගේම් වල එක දිග දෙකේ වගේ ගිහිල්ලා නෙවෙයි යන්න නැතුව තිබිලා. හරිද? දෙකේ ඒවා යන්න නැතුව තිබිලා දෙකේව සෙට් එකක් යන්න ගන්නවා. එක ළඟ යන්න ගන්නවා. එයින් ඒ දෙකේව සෙට් එක තමයි මචං මම මේ ඇල්ලුවේ. අල්ලලා මේව කරගත්තේ. ඒක මෙහෙම. හරිද? මම එතන ලොස් වුණත් කමක් නැහැ කියන තැන තමයි මම බෙට් කරේ. ඒ වුණාට මම ප්‍රොෆිට් කරා. මම මට දැනුණා කොහොමද එයි කියලා. මට හිතුණා මචං මේ එහෙම දැන් අපිට හිතන දේත් මචං මේකේ වෙන්නේ නැහනේ.
තව දාන්න පුළුවන් මට ඔන්න. අපි බලමු සාමාන්‍යයෙන් 86ක් කරන්න පුළුවන්ද බලමු. මේ ගාවොත් එහෙම 86ක් කරන්න පුළුවන්ද බලමු. මේ ගාවේ නැත්තම් යකින් යන්න. ඇත්තටම පොඩි පොඩි ඉත සෙල්ලම් කරලා මේ ලොකු ලොකු ගණන් ඉතුරු ලොස් වෙන්නෙත් නැහැ. ලොකු ලොකු ගණන් ලොස් වෙන්නෙත් නැහැ නේ. ඒ හින්දා ඇත්තටම වාසි. මේ ගාවේ නැත්තම් මං ගියා 84 වෙනකොට 85ක්ම ආවද. ආවන්න දෙක ආවා 10න් අම්මේ දෙයියනේ ආවා. ඔන්න 1100 10 ගුණයෙන් දුන්නා. අපි දාපු 100ත් අනිත් පැත්තට දුන්නා. 86යි 100 ගාණක් තියෙනවා. මම මේකත් දාන්නම්. ඔන්නම ඔය වගේ වැඩි වෙලා එන chance වලට ඉතින් සාමාන්‍යයෙන් 500 කෑල්ලක් 1000 කෑල්ලක් වගේ තිබ්බත් ගොඩව තමයි ඉතින්. අනිවාර්යෙන් අඩුවෙන් යන්නේ. මම නම් රෙකමන්ඩ් කරන්නේ 25 ඉඳන් සෙල්ලම් කරන්න කොච්චර සල්ලි තිබ්බත්. මම අතන දැක්කනේ මම ටිකක් වැඩියෙන් ගිහිල්ලා මට කෙල වෙලා ගියා අන්තිමේට. මං ඒ වැඩියෙන් ගියා දෙකකට දාන්න ගිහලා එහෙම යන්නේ ඒවා දෙකකට දාන්න එක මට මේ පස්සේ තේරුනේ මේ ආවත් වින් එකක් ඉන්නේ නැහැ කියලා. ඒත් මම සාමාන්‍යයෙන් හොයාගත්තා. අංක 1නේ ඇවිල්ලා තින්නේ. රයිට් ඔන්න 79ක් තියෙනවා. මම මේකත් දාලා මම කැපෙනවා මචං. හරිද? ඔන්න 86යි එතකොට 84ක් වනලා 86ක්ම හෙව්වා. රුපියල් 5000ක් විතර හෙව්වා නේ බා. එතකොට මට තිබ්බේ 81යි 200යිද කොහෙද මං ගාව තිබ්බේ නේ බං. ඇති අදට ඔය වීඩියෝ එකත් ගිහිල්ලා බා විනාඩි 37ක්. මේක මම නවත්තනවා. ඒක ආවේ නෑ මම නවත්තුවා. එහෙනම් මචං සෙල්ලම් කරනවා සෙල්ලම් කරන්න මේ ගේම් එකයි. හරිද? සෙල්ලම් කරනවා සෙල්ලම් කරන්න නැත්තම් නිකන් ඉන්න. හරිද? ඇත්තටම මේ සෙල්ලම් කරනකොට ටික බැලන්ස් එක තියාගෙන රුපියල් 10000ක්වත් නැත්තම් ලොස් වෙලා යයි. අඩුවෙන්ම සෙල්ලම් කරන්න. ඔය ටික තමයි මට කියන්න ඕනේ. මම අර සෙල්ලම් මම මචං අර දෙකේ යන්න දෝ තිබ්බ අර දෙකේ ටිකක් ඇල්ලුවේ. අන් ඒ වගේ අල්ලන්න ලොකු ලොකු ගණන් දාන්න එපා. රුපියල් 100 උපරිම දාන්න. රුපියල් 100 දාලා අල්ලන්න. ලොකු ගණන් දාන්න ගිහිල්ලා නිකන් ලොස් වෙලා යයි. ඒ හින්දා පරිස්සමෙන් සෙල්ලම් කරන්න. එහෙනම් අදට ගෙනවලට සුබ දවසක්. තව එකක් කියන්න ඕනේ. account එකක් හදනවා නම් අනිවාර්යෙන් මගේ මේ ජනිය කියන ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හදන්න. එහෙම හැදුවොත් ඔයාලට 100%ක ඩිප් 100%ක බෝනස් අවස්ථාවක් හම්බ වෙනවා පළවෙනි ඩිපොසිට් එකට. පළවෙනි එකට විතරයි. හරිද? ඒකත් මතක තියාගන්න. ප්‍රොමෝ කෝඩ් එක දාලා හදන කට්ටිය හදන්න. සයිට් එක ඔරිජිනල් ලින්ක් එක ඕනනම් එන්න මගේ ටෙලිග්‍රෑම් channel එකට යට ලින්ක් එක දාලා තිනවා. ඒකේ තියෙනවා මම ලින්ක් දානවා ඒකේ. ඔරිජිනල් ඒවා දානවා. තව ට්‍රිපල් 8 එකේ මොකක් හරි බෝනස් වගේ දෙන ලින්ක් තිබ්බොත් ඒවත් අනිවාර්යෙන් දානවා. ඔයාලට බෝනස් බලා ගන්න පුළුවන් ලින්ක් වලින්. එහෙනම් අදට ගිහින් ඉන්නවට සුබ දවසක්.